ඔන්න එහෙනම් වෙනද වගේම අදත් අපි ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ ලෝකයේ තියෙන වෙනස්ම පුදුම සහගත හිතෙන දේවල් ගැන කතා කරන්න. ඉතින් මේ මොකද්ද කියලා දැනගන්න මේ වීඩියෝ එකේ අවසානයේ වෙනතෙක් රැඳී ඉන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. අපි යම් මාතෘකාවට මූදු මට්ටමේ ඉඳලා මීටර් 3812ක් වැනි උසකින් පිහිටි ලොව උසම යාත්‍රා කරන්න පුළුවන් විලට තමයි ටිටිකාකා විල කියලා කියන්නේ. ලෝකයේ අනෙක් විල් අතර රුසියාවේ පිහිටා තියෙන බයිකල් විලද මූදු මට්ටමේ ඉඳලා මීටර් 446ක් වැනි උසකින් යුක්ත වෙනවා. ඒ වගේම තමයි කැනඩාවේ පිහිටා තියෙන සුපීරියර් විලත් මූදු මට්ටමේ ඉඳලා මීටර් 180ක් වැනි උසකින් තමයි පිහිටා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති අද අපි මේ කතා කරන්න යන ටිටිකාකා විල අනිත් විල් එක ගත්තාම කොයිතරම් උසකින්ද පිහිටව තියෙන්නේ කියලා. හැබැයි නාවික නොවන ලොව උසම විල ලෙස පිදුම් ලබන්නේ රිඩන් ග්ලොබල් නමින් හඳුන්වන විලයි. මේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 6239ක් වැනි උසකින් තමයි පිහිටා තියෙන්නේ. ඒ කියන්නේ ටිටිකාකා විලට වඩා මීටර් 2400කට උසින් තමයි මේ රිඩන් ග්ලොබල් කියන විල පිහිටා තියෙන්නේ. ඒත් ඒට ළඟාවීම ඉතා පහසු කාර්යයක් නෙමෙයි. ඒ ඉතාමත් දුෂ්කර කාර්යයක්. ඒ නිසාම මේ විල මිනිසුන් අතර ප්‍රසිද්ධියට පත්වෙච්ච විලක් නෙමෙයි. ඒ වගේම මේ ටිටිකාකා විල වර්ග කිලෝමීටර් 8320ක් වෙන පරාසයක් පුරාවටම විහිදිලා පවතිනවා. ඒ වගේම මේ දකුණු ඇමරිකාවේ විශාලතම විල් වලින් එකකුත් වෙනවා. මේ විලේ දූපත් බොහෝ ප්‍රමාණයක් තියෙන අතර ඒ දූපත් වලින් චන්ද්‍ර දූපත, සූර්ය දූපත ඉතාමත් ආකර්ශනීය ස්ථාන බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝවකින් අපි නැවත ඔබව හමු වෙනකම් අනිවාර්යෙන් අපේ Facebook පිටුවත් ෆලෝ කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට සුබම සුබ දවසක්.